තුන් වේලටම සුපිරියට කන්න කැමතිද? මේ වගේ ලස්සනම ලස්සන වලාකුළුලින් වටවෙච්ච ඉන්ෆිනිටි පූල් එකක සෙල්ලම් කරන්න කැමතිද? මිස්ටි මෝර්නිං විව් එකක් පේන මේ වගේ කම්ෆර්ටබල් රූම් එකක ඔයාගේ ආදරණීයන් එක්ක ඔයාගේ නිවාඩුව ගත කරන්න කැමතිද? එහෙනම් ඉතින් මේ කොළඹට ළඟ ලස්සන ප්ලේස් එකේ විස්තර ටික ඔක්කොම දැනගන්න ඕන නම් දිගටම වීඩියෝ එක බලන් ඉන්න. එහෙනම් එන්න මාත් එක්ක යන්. Hi travel hunters, අපි මේ ඇවිල්ලා තියෙන්නේ උඩගම වැවල තියෙන ලස්සන හොටෙල් එකකට. මේ තමයි Serenity Village එක. Mountain view එකත් එක්ක තියෙන මේ ලස්සන room එක. එන්න මම ඔයාලට පෙන්නන්න. Room number 108 එක තමයි මේ Serenity Village එකේ අපිට හම්බෙච්ච room එක. මේක Misty Mountain එකක් උදේට පේන ලස්සන view එකක් තියෙන room එකක් ඇත්තටම. මේ room එක ගැන 4 දෙනෙක් ඉන්න පුළුවන් අපි හිටියට. මෙතන තියෙන එක bed එක. ඊට පස්සේ මෙතන AC එක තියෙනවා. ඊට පස්සේ මෙතන mirror එකයි chairs තියෙනවා. මෙතන වල් TV එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා one coffee හදාගන්න තොප්පු මොන ටිකක් තියෙනවා. ඒ වගේම මේ room එකේ mini fridge එකකුත් තියෙනවා. මේ bathroom එකේ මේ එහෙම ගලක් තියෙනවා. මේ ගල ඇතුලේ මේ ඇතුලේ bathroom එක ඇතුලේ තියෙනවා. එළිය hot water හැමදේම තියෙනවා. ඊට පස්සේ ඔයාලට shampoo, soap එක ඔක්කොම තියෙනවා. shower gel. එහෙනම් අපි දැන් යම් බලන්න. අනිත් බෙඩ් එක තමයි මේ තියෙන්නේ. මේ මේක හරිම කම්ෆර්ටබල් බෙඩ් එකක්. මේ උදේ නැගිටිනකොට ඔයාලට තියෙන ලස්සන මිස්ටි මෝර්නිං view එක. මේ වගේ ලස්සන view එකක් තමයි මේ room එකට තියෙන්නේ. උදේ ඉඳන් මෙතන මානව ලස්සන වේදුවක් තමයි තියෙන්නේ. මෙතන එළියෙත් පොඩි සුණක් දාලා තියෙනවා. බල්කනි ඒරියා එකක් වගේ තියෙනවා. ඒ හින්දා ඔයාලට පුළුවන් හවසට උදේට ප්‍රසන්ට් වෙලා ඉතින් ඉඳගෙන ටී එකක් බොන්න, කොෆි එකක් බොන්න, චැට් එකක් දාන්න. ඉතින් මේ තමයි ලස්සන අපිට හම්බෙච්ච රූම් එක. මේ වගේ එක කමාරස් තියෙනවා. අපි එහෙනම් දැන් පළහැට ගිහින් බලමු. ඔන්න මේ තමයි ඉතින් Serenity Village එකේ අපි ආසම තැන. මොකද කිව්වොත් මේ ඉන්ෆිනිටි පූල් එකට ලස්සන සුපිරි view එකක් තමයි පේන්නේ. අර ඈතින් පේන mountain view එකත් එක්ක මේ ලස්සන පූල් එකේ ඉඳන් swim කරනවා කියලා කියන්නේ ඒක වෙනමම vibe එකක්. ඉතින් කෙවොන් පැඩියර නම් මේක අලුත් අත්දැකීමක් නෙමෙයි. මොකද කිව්වොත් එයා හැමදාම මේ වගේ දඟවඩ කරනවා. ඉතින් පූල් ගියාම එයාව ඉතින් මේකෙන් ගන්නවයි කියන්නේ ඉතින් බොරු තමයි. ඉතින් ඔයාලටත් පුළුවන් මෙයාලගේ day out package එකක් උනත් try කරලා බලන්න. ඇත්තටම මෙතෙන්ට ආවම හිතා ගන්න බෑ කොළඹට ළඟ මේ වගේ සුපිරි place එකක් තියෙනවද කියලා. මොකද කිව්වොත් මාරම view එකක් තමයි මෙහි තියෙන්නේ. මාරම ලස්සන මිස්ටි මෝර්නිං එකක් තමයි තියෙන්නේ. ඒ හින්දා මේ පැත්තට මේ පුංචි නුවරඑළිය කියලා කියන්නේ. තනිකර මෙහෙම ලොකු ගලක් තියෙන්නේ. දැන් අපේ room එකක් තිබුණේ ගලක් උඩ තමයි මේ room එක හදලා තිබුණේ. මම එකගේ bathroom එකෙත් මේ ගලක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ අර ඈතින් තමයි අපේ කඳු පන්තිය පේනවා. හවස් එකට වගේ ඉඳගෙන මෙතෙන්ට වෙලා මේ ලස්සන view එක දිහා බලාගෙන ඉන්න පුළුවන් ඇත්ති තරම්. එපා වෙන්නේ නැහැ. මොකද කිව්වොත් මාරම ලස්සන view එකක් තියෙන්නේ අපිට. මේ තමයි අපිට ඩිනර් එකට හම්බෙච්ච අපේ ප්ලේට්ස් ටික. බබාගේ කෑම එක යාලා වෙනම එවලා තිබුණා. ඒ වගේම අපිට මික්ස් රයිස් එකක් චීස් පැස්ටා අපි කැමති විදියට අහලා එවලා තිබුණා. ඉතින් මේ ෆුල් බෝඩ් ගියාට අපි අපේ ෆොටේජස් ටික පොඩ්ඩක් මිස්ප්ලේස් වෙලා හාෆ් බෝඩ් විදියට තමයි ඉතින් වීඩියෝ එක දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන view එකක් තමයි ඉතින් උදේට තියෙන මේ පේනවනේ රත්තරන් කන්ද. ඒ රත්තරන් කන්ද මැද්දෙන් ගලාගෙන එන වලාකුළු ගඟ තමයි මේ ඔයාලට පේන්නේ. ඇත්තමයි මේක S2 දැක්කහම කියා ගන්න බැරි තරම් අමුතු vibe එකක් තමයි හිතට දැනෙන්නේ. ඒක දැනෙන්න නම් ඉතින් අනිවාර්යෙන් ගිහිල්ලාම බලන්න ඕනේ. ඔව් ගිහිල්ලාම බලන්න ඔයාලත්. Hi travel hunters, ඉතින් good morning. අපිට කිව්වා වගේම ලස්සන මිස්ටි මෝර්නිං එකක් තියෙනවා. දැන් මේ 6 ගානේ වෙලාව දැන් ඉර පායලා තියෙන්නේ. අම්මෝ මේ බලන්නකො view එක. මේ මෙහෙම ඉන්නද බඩ සීතලයි. මේ මොන ලස්සන view එකක් කරේ තියෙන්නේ. දැන් මේ vlog එක මේ ගන්න ටිකටත් වීඩියෝ ටග්ගා ගියා. අර ඇතින් තමයි ඉර පෑවුවේ කන්නේ. මේ ටිකත් ඔක්කොම වලාකුළු තමයි තිබුණේ.
ඒ ටික ගන්න කලින් ගියා ඉක්මනටම. මම නවතා මං කිව්වේ මේ පුංචි නෝරේ කියලා. නෝරේවත් මෙච්චර අපි ගියාට මේ මීදුම දැක්කේ නැහැ. සීතලයි. ඉතින් මම මේ බොරුද ඔයාලට කිව්වේ කියලා බලන්නකො රත්තරන් කන්දක් මැද්දෙන් ගලාගෙන එන වලාකුළු ගඟ දිහා බලන් ඉන්නකොට පිස්සු හැදෙන්නේ නැද්ද කියන්නකෝ උදේට. මේ උදේ 6යි ගානට තමයි මේ විදියට view එක තිබුණේ. අපි වීඩියෝ එක ගන්න ටිකටත් ඉතින් වලාකුළු ගොඩාක් ගියා. ඉතින් මෙන්න මේ වේව් එක අපිට හම්බුනේ උදේ 8ට විතර. ඉතින් බලන්න උදේ 8ටත් මේ වගේ ලස්සන view එකක් තියෙනවා කියන්නේ කොයිතරම් ලස්සනද කියලා. ඉතින් කොළඹට ළඟින් මේ වගේ සුපිරි ප්ලේස් එකක නවතින්න ඕගොල්ලෝ කැමති නැද්ද? ලස්සන මවුන්ටන් view එකක් එක්ක ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක මේ වගේ ගන්න කැමතිද? එහෙනම් ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මෙතනට ගිහින්ම බලන්න. අපිට දැන් මෝර්නින් බ්‍රෙක්ෆාස්ට් එක හම්බෙලා තියෙනවා. බබාගේ කෑම එක වෙනම ඒවල තියෙනවා. යාට බොයිල් කරපු එග් එකයි පොටෑටෝයි. ඊට පස්සේ තව පිට්ටු, ඉන්දියාප්ප, කිරි හොදි, මිරිස් හොදි, චිකන් එකයි. ඊට පස්සේ ජූස් 3ක් නැවලා තියෙනවා බබාටත් එක්කම. මික්ස් ෆෘට් ජූස් එකක් තියෙන්නේ. අපි එහෙනම් කාලා බලමු. ඇත්තටම Serenity Village එක කියන්නේ කොළ පාටින් පිරුණු වතුරෙන් පිරුණු ලස්සන වයිබ් එකක් තියෙන තැනක්. මෙන්න මේ වගේ ලස්සන සිටින් ඒරියා එකක් තියෙනවා එතන එන්ට්‍රන්ස් එකේදීම. එතන පල්ලෙහාත් පූල් එකක් තියෙනවා. මේ වෝටර් ෆෝල් එකක් වගේ තියෙනවා. මේ අර වෙන වතුර ටික වෝටර් ෆෝල් එකක් වගේ වැටෙනවා. ඒක නිකන් හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔහම තමයි Serenity Village එකේ අපේ ලස්සන හොටෙල් එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදාගත්තේ. හැබැයි ඉවරයි කියුවට ඉවරම නෑ. අපි දැන් ඉන්නේ උඩගම දියාල ළඟ. මෙතන මම පෙන්නනවා. පාරේ මේන එක කැලක් තමයි මේක. තව ඇතුලේ දියාල තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඒ දියාල බලන්න අපේ YouTube channel එකේ උඩගම falls කියලා බලුවාම. ඔයාලත් එහෙනම් Serenity Village යනවා නම් අනිවාර්යෙන් මේ උඩගම falls එකත් බලාගෙනම යන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන් travel with True subscribe කරලා bell icon එක ටින් ටින් ගාලා ගහලා තියාගන්න. එහෙනම් අපි අදට සමගන්නවා මේ travel with True at Serenity Village and උඩගම falls.